අද දින පිරිසිදු බල ශක්තිය ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරීන්ගේ සංගමයේ සමාජිකයින් හමු වුණා. විශේෂයෙන්ම අපේ රටේ අතිමහත් බහුතර බල ශක්ති ජනනය පුනර්ජනනීය බල ශක්තිය විය යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. මේ සාකච්ඡාව තුළ මම කරපු ප්‍රකාශයක් තමයි දේශපාලඥයින් වුණාම බොහෝ දෙනෙක් විපක්ෂයේ ඉන්නකොට පුනර්ජනනීය. හැබැයි රාජ්‍ය බලය ලැබපු හැටියෙම ඉන්ධන බල ශක්ති මාෆියාවේ හවුල්කරුවන්, කොටස්කරුවන්, වහලුන්, සුවචකීකරු ගෝලබාලින් බවට පත් වෙනවා. අපි ඊටාමත්ම පැහැදිලිව කියන්න කැමතියි අපේ ප්‍රතිපත්තිය, අපේ චරිතය මුදලට, වරදාන වලට, වරප්‍රසාද වලට වෙන්දේසි වෙන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්නකොටත් අපි ප්‍රවර්ධනය කරන්නේ පුනර්ජනනීය බල ශක්තිය. නියත වශයෙන්ම මේ රටේ ජනතාව ඒ වරම ලබා දෙන විට විපක්ෂයේ සිටිනකොට කතා කරපු පුනර්ජනනීය බල ශක්තිය මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවා රාජ්‍ය බලය ලැබුණයින් පසුව. ඒ නිසා විශේෂයෙන්ම පිරිසිදු බල ශක්ති ප්‍රවර්තකයින්ගේ සංගමයේ සමාජිකින් ඇතුළු පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් කැපකිරීම කරපු ව්‍යවසායකින් ඉන්නවා. අපි හැමෝම දන්නවා මේ ව්‍යවසායකින්ව පුනර්ජනනීය බල ශක්තියෙන් පළවා හරින්නට, ඒ අයව ඉවත් කරන්නට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. අපි කියන්න කැමති මේ කුමන්ත්‍රණකාරීන්ට මේ වර්තමාන රජය සහ අනිකුත් ආණ්ඩුව එක්ක ඔබ ඒ කුමන්ත්‍රණ කරාට අපේ ආණ්ඩුවත් එක්ක ඒ කුමන්ත්‍රණ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්නට අනිවාර්යයෙන්ම කැප වෙනවා.